ආයුෂ බොහෝ වේවා නිරෝගී සුව ලැබේවා. මේ ඔබ දකින්නේ කටු අනෝදා ශාකයක්. අනෝදා වර්ග කීපයක් තිබෙනවා. කටු අනෝදා, වැලි අනෝදා, මැටි අනෝදා, සමහරු ආතා යනුවෙන්ද හඳුන්වනවා. අඩි 15ක් පමණ උසට වැඩේ. උෂ්ණාධික බව නැති කිරීම, විදුරු මස් වලින් රුධිරය ගැලීම, අතිසාරය, කැස්ස, පීනස, පිපාසයට මෙන්ම කිරිදෙන මව්වරුන්ගේ තන කිරි වර්ධනයට මෙන්ම මුත්‍රාගල් දිය කිරීමට, පිළිකා සෛල විනාශ කිරීමට, අම්ල පිත්ත රෝගී තත්වයට ගුණදායක බව පැරණි පොතපතෙහි සඳහන් වෙනවා. කටු අනෝදා රසවත් ව්‍යංජනයක් අයුරින් සකස් කර ගැනීමට හැකිය. කටු අනෝදා ඇට ඉවත් කර, පිටපොත්ත ඉවත් කර, අලව්‍යංජනයක් සදන අයුරින් සකසා ආහාරයට ගැනීමට හැකිය. ඔබට කතා කළ මම පාරම්පරික හෙළ වෛද්‍ය එන්.කේ. අබේවර්ධන. වීඩියෝ හොඳයයි සිතේ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, තව කෙනෙකුට නැරඹීම සඳහා ෂෙයා කරන්න.